අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ WhatsApp coming soon feature එකක් වෙන username feature එක කොහොමද ඔයාගේ account එකටත් දැන්ම reserve කරලා තියාගන්නේ කියලා. ඉතින් තාම මේ feature එක WhatsApp වලට ඇවිල්ලා නැහැ. coming soon feature එකක් විදිහට තමයි මේ feature එක තියෙන්නේ. ඔයාලට පුළුවන් දැම්මම ඔයාගේ username එක reserve කරලා තියාගන්න. හරි. එතකොට ඔයාගේ username එක ඔයා දැම්මම ඉල්ලලා තියාගන්නවා කියන්නේ ඔයා ඉල්ලන username එක වෙනත් කෙනෙක්ට ගන්න බෑ. එතකොට ඔයාට ඒ username එක මේ feature එක on වුණාට පස්සේ use කරන්න පුළුවන් WhatsApp number එක වෙනුවට. ඔයාට එතකොට WhatsApp number එක share කරනව වෙනුවට මේ username එක share කරන්න පුළුවන්. ඉතින් මෙතනදී privacy සම්බන්ධ ගැටලුවක් තියෙනවා. මොකද ඔයාගේ username එක දැනගන්න ඕනම කෙනෙක්ට guess කරලා වුණත් පුළුවන් ඔයාට message කරන්න. ඒකටත් WhatsApp වලින් option එකක් දීලා තියෙනවා. ඒ තමයි WhatsApp username key එකක් අපිට use කරන්න පුළුවන්. එතකොට ඔයාගේ username එක දැනගත්තත් මෙන්න මේ username key එක දන්නේ නැත්නම් ඔයාට කාටවත්ම මැසේජ් කරන්න බෑ. ඒ නිසා ඔයා username එකත් එක්ක මේ WhatsApp username key එක share කරොත් විතරයි ඔයාට මැසේජ් කරන්න පුළුවන්. හරි. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාට කියලා දෙනවා කොහොමද මේ WhatsApp coming soon update එකට අනුව username එකක් කොහොමද දැන්මම ඔයාගේ account එකටත් reserve කරලා තියාගන්නේ කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. I've been dreaming on in my head like I've seen it a lot. මුලින්ම මෙන්න මේ විදිහට ඔයාගේ WhatsApp account එකට එන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඔයාගේ දකුණු අත පැත්තේ උඩින්ම තියෙනවා dots තුනක්. අන්න ඒ dots තුන උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාට මේ පහළ බලා ගන්න පුළුවන් settings කියලා button එකක් තියෙනවා. අන්න ඒ button එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට මෙතෙන්ද ඔයාට බලා ගන්න පුළුවන් accounts කියලා button එකක් තියෙනවා. අන්න ඒ button එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එකකට ඉතින් මෙතෙන්ද ඔයාට බලා ගන්න පුළුවන් මේ පහළ තියෙනවා your account කියලා. අන්න ඒ යටතේ තියෙනවා username කියලා option එකක්. ඉතින් මේ වෙද්දිත් ඔයාට මේ option එක පෙන්වන්නේ නැත්නම් ඔයාට පුළුවන් Google Play Store එකට නැත්නම් Google App Store එකට ගිහිල්ලා මේ WhatsApp update කරගන්න. ඔයා මේ WhatsApp update කරලා නැත්නම් ඔයාට මේ option එක පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. හරි. ඉතින් මේ විදිහට ඔයා update කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් username කියන option එක. හරි. ඊට පස්සේ ඔයාට කරන් තියෙන මේ username කියන option එක උඩ touch කරන්න. හරි. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට මෙතෙන්ද ඔයාට බලා ගන්න පුළුවන් create username කියලා පහළ button එකක් තියෙනවා. අන්න ඒ button එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතෙන්ද ඔයාට පුළුවන් ඔයාට කැමති username එක මෙතන type කරගන්න. ඉතින් ඔයාගේ නමේ මුල් කොටස type කරගන්නවා නම් ඔයාට ඒ username එක ගන්න පුළුවන්. ඒ දැනටමත් ඒ ඔයාගේ නමේ මුල් කොටසෙන් username එක කෙනෙක් reserve කරගන්න ඔයාට ඒ username එක reserve කරගන්න බැරි වෙනවා. එතකොට සමහර විට ඔයාගේ නමේ දෙවෙනි කොටසත් add කරගන්න සිද්ධ වෙනවා. නැත්නම් ඔයා කැමති විදිහකට username එක මෙතන type කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔයා type කරන username එක වෙන කෙනෙක් දැනටමත් අරගෙන නම් this username is not available කියලා මෙන්න මේ රතු පාටින් පෙන්නනවා. ඔයා type කරන username එක දැනට කෙනෙක් අරගෙන නැත්නම් මෙන්න මේ විදිහට කොළ පාටින් mark එකක් ඔයාට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඔය username එක මේ විදිහට type කරගත්තා නම් මේ පහළ තියෙන save කියන button එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එකකට ඊට පස්සේ මෙතනදී ඔයා මේ done කියන button එක උඩ touch කරන්න. හරි. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ interface එකකට මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් මේ පහළ තියෙනවා contact me by username කියලා option එකක්. අන්න ඒ button එක උඩ touch කරන්න. එතනදී ඔයාට මෙතන option දෙකක් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඔයා business එකකට වගේ use කරනවා නම් මේ ඔයාගේ username එක ඔයාට පුළුවන් මේ everyone කියන option එක select කරන්න. ඉතින් ඔයා WhatsApp personal use කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ second option එක use කරන්න. මොකද මේ වීඩියෝ එක පටන් ගත්තෙත් මම ඔයාලට කිව්වා ඔයා මේ විදිහට second option එක select කරගත්තේ නැති වුණොත් ඔයාගේ username එක දැනගන්න ඕනම කෙනෙක්ට ඔයාට message කරන්න පුළුවන්. ඒ නිසා ඔයාට පුළුවන් username key එකක් use කරන්න. එතකොට ඒගේ ඒ username එකයි key එකයි දන්න කෙනෙක්ට තමයි ඔයාට message කරන්න පුළුවන්. ඔයාව contact කරගන්න පුළුවන් වෙන්නේ. ඒත් ඔයා business එකකට වගේ WhatsApp number එකක් use කරනවා නම් ඔයාට පුළුවන් මේ everyone කියන option එක select කරලා තියාගන්න. මොකද ඕනම කෙනෙක්ට ඔයාට ඒ username එකෙන් පුළුවන් එතකොට ඔයාව contact කරගන්න WhatsApp number එක නැතුව. හරි. ඉතින් ඔයා personal WhatsApp use කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ පහළ තියෙන second option එක select කරගන්න people who know my key කියන option එක. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් key එකක් තෝරගන්න. ඔයා කැමති key එකක්. මේ automatically
වැටලා තියෙන key එකට ඔයා කැමති නැත්නම් ඔයාට පුළුවන් මේ get a different key කියන පහළ තියෙන බටන් එක උඩ ටච් කරන්න. එතකොට ඔයාට වෙනත් key එකක් ලබා ගන්න පුළුවන්. හරි ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. හරි ඉතින් ඔයාට පුළුවන් මේ WhatsApp coming soon feature එක ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ ටෙක් සම්බන්ධ අලුත්ම අප්ඩේට්ස් ඔයා ළඟටම ගෙන්න ගන්න. ඔයාට පුළුවන් online tech media YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell button එකත් click කරලා තියාගෙන ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතන ඔයාලගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. හරි එහෙනම් අපි ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.